Video kasar nanti kepastian. Bayang ko natin mau. අද මම ඉන්නේ මාළිගලට පාරේ. ඉතින් අද යනවා වල්පොළ මුල්ලගෙන කුඩා ගම්මානේට. අද සෙට් එකක් කරනවා මාත් එක්ක. අද මාත් යනවා තව 10 දෙනෙක්. අද අපි දවසක් ගත කරනවා වල්පොළ මුල්ල ගමේ. අපි බලමු මේ vlog එක ඇඳලා ඉන්න ඉස්සරහට ගිහලා මේ අපි මොකද කරන්න කියලා. ආ දවසක් ඉන්න අපි කොහමද ඇඳලා යන්න දෙන පාර නම් සුපිරි. පොඩි ඇඳ දෙන වගේ පාර. අද යනවා කොල්ලෝ 10 දෙනෙක්. ඉස්සර යනවා සෙට් එක. යන්න දෙන පදසෙත් කොළ පාඩ පිරිච්චි පදසෙක් තියෙන්නේ. මාර ලස්සන view එකක් තියෙනවා. වල්පොළ මුල්ල ගමේ කොහමද මිනිස්සු ගොඩක් කට්ටිය ගම අතල්ලා ගෙන් තියෙනවා. එක ගෙදරක් තව විතරක් තියෙනවා. ඒකේ විතරයි ඉන්න දෙන්නේ. අද ඒකට අපි යන්නේ. යන්න දෙන පාර නම් සුපිරි. ඔය පාර යන්න තියෙන්නේ. වහින්නත් වගේ තියෙනවා. අත වැවෙන්නේ ලංකාවේ පුංචිම ගම වෙන වල්පොළ මුල්ල ගම් බලන්න යන්නේ. ඉතින් මේ ගමට යන්න තියෙන පාර දන්නවා. මාළිගල සයිඩ් එකට තමයි යන්න තියෙන්නේ. ඇටි පොඩි ඇටල ගම්මාන ඉඳලා කිලෝමීටර් 4ක් යන්න දෙනවා මේ වල්පොළ මුල්ල ගමට. ඒ ගමේ එක ගෙදර ඇති. මම දැන් ඉන්නේ වල්පොළ මුල්ලට යන ට්‍රේල් එකේ. මේකෙන් තමයි දූලියල්ල ඒ සෙට් එක බලන්න යන්න තියෙන්නේ. අදන කට්ටිය කොට ගිහලා නැහැ. අද ඒ ගෙදර බලාගෙන අයියා හම්බුණා අපිට මගදී. එයත් එක්ක තමයි අපි යන්නේ. එයා තමයි ඒ ගෙදර ඔක්කොම වැඩ මේ කරන්නේ ඉතින්. ගේ සුපිට හදලා තියෙනවා. ඒක නතරලා ඉන්න පුළුවන්. එයාලාගේ නම්බරේ මම දාන්නම් මේ යටින්. ඒක බලන්න මේ ට්‍රේල් මා ලස්සනයි. ඔයාලට පේනවද දන්නේ නැහැ. අද නම් වැස්ස නැහැ. බොහෝ දුරට වහින්න නැති. ඒකට යන්න දෙන පාර සුපිරි. අර සෙට් එක ඉස්සරහින් යනවා. මම මේ මල්ලි කකයි යන්නේ දැන්. ඔයාලට පේනවද දන්නේ ට්‍රේල් එක. සද්දයක් දන්නේ නැහැ මේ රහයෝ කෑ ගහනවා. මාර රහයෝ ගොඩක් කෑ ගහන්නේ. මාර ගොඩක් ඉන්නවා. අර යන්නේ සෙට් එක අර යාට පේනවද දන්නේ. ඔය 10ක් විතර ඉන්නවා තව යන්න. ඔයාලා මාළිගල පැත්තට යනවා නම් මාළිගල පැත්තට යන්න තියෙන පාර මේ වල්පොළ මුල්ලට යන ගමට යන පාරයි දෙකට බෙදෙනවා. මේ පැත්තේ දකුණු පැත්තට තමයි වල්පොළ මුල්ල ගමට යන්න තියෙන්නේ. සාමාන්‍ය ගොඩක් කට්ටිය දන්නවා. ඇටනල ගම්මන් ඉඳලා උඩට එනකොට වම් පැත්තේ බෝඩ් එක ගහලා තියෙනවා මේ මාළිගල පැත්තට යන සයිඩ් එකයි. අනිත් පැත්තට යන පාරයි නේද? මාර ලස්සන පරිසරයක් තියෙනවා. මාර ලස්සනයි. මම මේ vlog එක කරන්නේ මාස 3-4කට විතර කලින් දැම්ම විතරයි. ආය දැම්මේ නැහැ. මේකත් මාළිගල පාර ගිහින් තියෙනවා. ඒක vlog එකක් නෑ. FB page එකේ දාලා දෙනවා ඒක. ඉතින් මේකත් බලන්න. මගේ channel එක subscribe කරන්න. අපි ඉස්සරහට හම්බෙමු තව ටිකකින්. वाला नायक गिला जो सुपली नायक नगा कपात संपूर्ण भाग गलो गिला
මාර වියක් වෙනවා මෙතෙන්ද. මට සීරි ගිහිල්ලා ගන්න ආය බලපන්. මේක ගිහිල්ලා මෙහෙ ටික ගියා නම් යන්න වෙන්නේ නැහැ අපිට. ඔව්. අපිට අර අතනදී හම්බ වෙන ආය වගේ තවත් විශාල නායක ගිහින්දලා මෙතන මෙතන view එක සම්පූර්ණයෙන්ම පල්ලයට ගහගෙන ඉන්න තියෙන්නේ. අදිත්තා සුළුගුණාඩෙන් පස්සේ මාර විනාශයක් කළා තියෙනවා හැමතැනම. කොහොමද view එක විනාශලා ගින්නේ සම්පූර්ණ. සාමාන්‍ය කිලෝමීටරකට ගිහින් ඇති නේ බා. සාමාන්‍ය කිලෝමීටරකට ගිහින්දලා මේ මෙතනින් පටන් ගත්ත නාය කෙලින් පල්ලට අඩන් ඉන්නේ. මෙයාලා මාර විශාල නායක ගිහින් තියෙන්නේ. දිත්තා කුණාඩු ආවට පස්සේ මුළු වල්සර පද්ධතිය විනාශ කරලා තියෙන සම්පූර්ණ. අර පැත්තෙන් ජලාශයක් පේනවා මම හිතන්නේ මොර ගහ කන්න වෙන්නේ නැති. මාර ලස්සන විවයක් නායකින් දිනවා. එහෙම තමයි සෝවාදාමේ හැටි. තව කිලෝමීටර් 3-4 යන්න තියෙනවා. හිමීටක් උඩට. මේ උඩින් තව පටන් ගන්න ආය. සාමාන්‍ය කිලෝමීටර් එකමාරක් අතර කඩන ගිහින් පල්ලෙහාට. හයි බ්ලොග්. පොළු අරගෙන රැකගෙන ඉන්නේ. සම්බු. හලා. සෙට් එක යනවා. අපෝ වල්පම් අපි කොච්චර දේවල් කරාද? අනා කරේ. නෑ කරපු. මුවර දරලිය කරගෙන ලිපට දාන්න. ඔබයි පල්ලෙහාට ගියේ. කිලෝ 5ක දරලිය කරගෙන යනවා. මේ දර නැති එක ලු දරලිය කරගෙන. අර ඉස්සරහම යන්නේ බීඩි පපා. අරයන් දුන් කෝච්චි. මේ තොතුරු පාර ගිහලා ඉබේ. මම මෙතන නායක ගිහලා දිනවා. සූර්ය නායක ගිහින්. අප්පට හුළු ගියකෝ. බීඩි පියතරේ. මෙතන සූර්ය නායක ගිහින්. වල්පොළ මුල්ල ගමඩ යද්දි හම්බෙන අර වතුර පීචි ඒව තමයි මෙන්න මේ තැන. අද වතුර නැහැ හැබැයි. මේ දවස්වල පායන හින්දා නැත්නම් ඉඳන් මේකේ වතුර චා සුපිරියට. අපේ සෙට් එකකින් ඉන්නවා. පිස්සු හැදෙන විවත් එක. ඔක ෆොටෝ එකක් ගහන්න එතන තමයි ඉන්න ඕනේ. කොහොමද පිච්චේ? මාර කල එකක් තියෙන්නේ. මේක නම් පරිස්සම් කරලා පාගන්න එපා. ඉන්න නෑ කියන්න බෝ. බෑග් එක දාගෙන ඉන්නන්නේ අය ගලවන්න බෑ. ආය දාගන්න තියෙන්නේ. මෙලකට මේකේ වතුර පිරලා තියෙනවා. මේ අද වතුර නෑ පොඩ්ඩක්වත්. අද තනි කරවන යම් ග්‍රවුන්ඩ් එක වගේ. සුපිරිය තියෙනවා. පිස්සු දන විවත් තියෙනවා මෙතන. ඔයාලා අර වැවේ ඉඳලා මේ පැත්තට වම් පැත්තට එද්දි මෙතනින් පාර දෙකට බෙදෙනවා. මේ පැත්තට යන්නේ දූවිලි ඇල්ලට. මේ තමයි වල්පොළ ගමන යන්නේ. මේකත් එක ගෙදර ඇදින්නේ මේ ඒක තමයි මං කිව්වේ. අපි නතර වෙනවා කියලා දවස් දෙක. ඒක පාර ලස්සන ගෙදරක්. පාර මං දැන් පෙන්නන්නම් එක. වැටිලා ගියා. මේ කවුරු ලයින් එක දාලා තියෙනවා. අල්ලන්න එපා මෙව්වා. අලියන සීන් එකක් තියෙනවා නේද? ඔව් ආ. පොප්පොප. මෙන්න දිනවා ගෙදර. කඩුල්ල පැනලා. මේ තමයි ගෙදර. වල්පොළ මුල්ලේ අන්තිම ගෙදර. කුස්සිය දෙන්නෙක් ඉන්නවා. මේ ගන්න අපි යන පල්ලෙන් ගියා මෙතන වතුර පාර ළඟ ඉන්නේ. යන ආවම. අපි ගියා වතුර පාර ගාව. 9 මිනිස් මල්ල දීපන්. අය KMP වල ඉන්නවනේ තාම එක්ක. මේ 9 මිනිස් මල්ල ඉන්නවා. අයියේ? හා KMP වල තාම ඉන්නවනේ අර මොනවා. ඉන්නවනේ තාම. ඈ? ඉන්න. ආ දුරනවද?
මට තියෙනද? කාමර තුනක් තියෙනවා. මේ කාමරේ තියෙනවා. ඒ පොරයි හදලා තියෙනවද අරවා මේවා? මේ කාමරයක් තියෙනවා. හදලා තියෙනවා. කුස්සිය තියෙනවා. පොල්ව යන්න පුළුවන් කාටද? උදාගෙන ගන්න පුළුවන්. बाथरूम में दिया उधर और अन्ना सिपुरी काम दे दिया